හායි යාළුවනේ, කොහොමද ඔයාලට? අද මම ඔයාලව එක්ක කරගෙන යන්නේ ගාලේ තියෙන ලස්සන තැන් දෙකකට. මේක තියෙන්නේ ගාලේ රත්ගම. ඇත්තටම අද තමයි මම ගෙදර ඉන්න අන්තිම දවසේ. කියන්නේ නිවාඩු ඉවරලා ගෙදර ඉන්න අන්තිම දවස. උදේ හොඳටම වැස්ස. ගෙදරට වෙලා ඉන්න හවස් වෙනකොට ඇත්තටම හරිම කම්මැලි හිතුණා. ඊට පස්සේ මම ආවා අපේ ලොකු අම්මලාගේ ගෙවල් තියෙන මෙහි යාළුවත් එක්ක පොඩි ලස්සන තැනකට. ඇත්තටම මම මෙතනට ඇවිල්ලා තියෙනවා 3-4 වතාවක් වගේ. මෙතන හරිම ලස්සනයි. ආවට පස්සේ යන්න හිතෙන්නේ නැහැ. මෙතන ඉන්න අය දැක්කට පස්සේ ඇත්තටම යන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ආසයි යාළුවා දිහා බලාගෙන ඉන්න. එතනට ගියාට පස්සේ දැනෙන්නේ අපි වෙනම ලෝකයකට ගියා වගේ. හරිම නිදහස් තැනක්. හරිම හුරතල් සත්තු ජාතියක් ඉන්නේ. හැබැයි ඉතින් චුට්ටක් බයයි අල්ලන්න එහෙම. මේක තමයි රත්ගම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් මේක. මෙතනට දැන් ගොඩක් අය එනවා බලන්න. හරිම ලස්සනයි. මෙතන ඉන්නවා ලස්සන කැස්බෑවෝ. මෙයාලා ඔක්කොම වගේ ඉන්න එක එක දේවල් නිසා තුවාල වෙච්ච අය. ඒ කියන්නේ බෝට්ටු වල වැදිලා, එතකොට ෆිෂින් නෙට් වලට අහු වෙලා, එක එක සත්තු කාලා එහෙම එක එක මේ ප්‍රශ්න වෙච්ච අය තමයි මෙතන ඉන්නේ. මෙතන යාළුව හොඳට බලා ගන්නවා. මෙතන යනකොටම තියෙනවා බෝඩ් එකක් මෙතන ඉන්න අය ගැන. එතකොට ඒක කැස්බෑ වර්ග ගැන. හරිම කාම් ප්ලේස් එකක්. කාටවත් කරදරයක් නැහැ. නිදහසේ ගිහින් බලලා එන්න පුළුවන්. මේ ඉන්නේ ඇලි කැස්බෑවෙක්. මෙයාලා ලෝකෙටම ඉන්නේ පොඩි ප්‍රමාණයක්. මට මෙතන ඉඳපු අය කිව්වේ නම් මෙහි ගාලටම ඉන්නේ මෙයා විතරයි. ආයේ එක්කෙනෙක් ඉන්නවා හුංගල්ලේ කියලා. ඇත්තට මේ ඇලි කැස්බෑව හොයාගන්න ගොඩාක් අමාරුයි. එතකොට ඇත්තට මෙතන හරිම ලස්සනයි. අපි යන දවසේ මේ ඔක්කොම මේ ක්ලීන් කරන ගමන් තමයි තිබුණේ ටැංකිය ඔක්කොම. මෙයාලා මේ නිතරම හොඳට ටැංකිය ටික ක්ලීන් කරලා මෙයාලව ලස්සනට හොඳට බලා ගන්නවා හරිම ආදරෙන්. කිසිම කරදරයක් වෙන්නේ නැති වෙන විදිහට මේ පීනන්න බැරි අයව බලා ගන්නවා. මෙයාලව මේ ටැංකි වල දාගෙන ඉන්නේ. මෙයාලට මුහුදට දැම්මොතින් අනිත් සත්තුන්ගෙන් කරදර වෙයි කියලා. මොකද මෙතන ඉන්න අය එක එක මේ තුවාල වෙලා, ලෙඩ වෙලා වැඩි පීනන්න බැරි අය තමයි ඔය ටැංකි වල දාගෙන ඉන්නේ. ආයේ මෙයාලා මෙතන මේ විදිහට පුංචි පුංචි ටැංකි වල දාලා තියෙන්නේ දැනට විතරයි. මෙයාලා මේ ටැංකි වලට වතුර පුරවලා ක්ලීන් කරලා ඉවර වෙච්ච ගමන්ම ආයේ මෙයාලා මේ ටැංකිය ඇතුළට දානවා. එතකන් තමයි අර ක්ලීන් කරනකම් මෙයාලා මේ පුංචි පුංචි අර බාස්කට් වල වගේ දාලා තියෙන්නේ. ඇත්තටම මේ දවසේ හොඳටම වැහැලා තිබුණේ. මේක වෙනදට මීට වඩා හරිම ලස්සනයි. ටිකක් අඳුරුයි මෙතන. මොකද මේ අවුවක් නැහැ. එදා දවසේම හොඳටම වහිනවා ඉවරයක් නැහැ. මෙන්න මේ ඉන්න එක්කෙනාගේ එක අතක් නැහැ. එයාගේ මේ මොකක් හරි බෝට් එකකට අහු වෙලා හරි නෙට් එකකට අහු වෙලා හරි තමයි මේ අත නැති වෙලා තියෙන්නේ. දැන් එයාව බලා ගන්නවා. එයා නම් දැන් ගොඩක් කලින් ඉඳන් ඉන්නවා. මේ තියෙන්නේ අර පුංචි කැස්බ පැටව සංරක්ෂණය කරන, ඒ කියන්නේ බිත්තර සංරක්ෂණය කරන තැන. මෙතන ඉන්න බිත්තර වලින් පැටව එළියට ආවට පස්සේ යාළුව ටික කාලයක් බලාගෙන ඉඳලා එයාලා එහෙම මුහුදට අතාරිනවා. මමත් එකපාරක් ඒ විදියට යාළුව මුහුදට දාලා තියෙනවා. ඉතින් ඔයාලත් ඇවිත් බලන්න. මෙතන හරිම ලස්සනයි. මෙතන ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ අපි ගියා රිල්ලඹ සර්ෆ් පොයින්ට් එක ළඟට. මේ කැස්බ ෆාම් එක ගාව ඉඳලම පයින් යන දුර තමයි ඒක තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා රිල්ලඹ සර්ෆ් පොයින්ට් ඇන් පාක් කියලා.
මෙතනත් හරිම ලස්සනයි. ආයි මෙතන පාරේ එහා පැත්තේ තියෙනවා තව තැනක්. ඒකට මම වෙන දවසක ඔයාලා වෙක් කරගෙන යන්නම්. අද යන්න වෙලා නැති වුණා. ඔයාලත් මේ සර්ෆ් පොයින්ට් එකට ගිහින් බලන්න හරිම ලස්සනයි. මේක දැන් ඉස්සර වගේ නෙමෙයි හරිම ලස්සනට හදලා තියෙනවා. මෙතන එන්ට්‍රන්ස් එකෙන් කීයක්වත් ගන්න නැහැ සල්ලි. නොමිලේම තමා ඕන කෙනෙක්ට ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්න පුළුවන්. චූටි බබාලට සෙල්ලම් කරන්න පුළුවන්. හැමෝම ඇවිල්ලා බලන්න ගාල්ලි ඉන්නවා නම් මෙතන ඉස්සර නම් නාන්න පුළුවන්. මේ දවස්වල නම් බෑ. අද ටිකක් මුහුද ගොඩාක් සැරයි. ඉස්සර මෙතන ලස්සනට බීච් එක එහෙම තිබුණා. දැන් අර මුහුදුරල ඔක්කොම උඩට එනවා. මොකද මේ දවස්වල ටිකක් මුහුද සැර නිසා. ඔයාලත් ඇවිල්ලා බලන්න හරිම ලස්සනයි. මෙතන චූටි බබාලට සෙල්ලම් කරන්න වෙනම තැනක් තියෙනවා. පොඩි රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් ආයෙ වෙන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔයාලත් මෙතනට ගිහිල්ලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. හරිම ලස්සනයි. මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න. bye